දවස් ගෙවිලා ගියේ අපි අලුත් ගෙදරට ඇවිල්ලා සතියකුත් පිරෙද්දි. අක්කා ගෙදරට වෙලා චූටි පැටියව බලාගෙන ඉද්දි අපි හිටියේ අපේ වැඩවල. හෙට අක්කගේ අයියගේ එන්ගේජ්මන්ට් එක. එයාලා දෙන්න පිරිවෙලක් වෙන්න කාලේ හරි දැන්. දේව් අයියමයි ගොඩක්ම මේකට අයියව බල කෙරෙව්වේ. ඒ චූටි දෝනි හින්දමයි. ඉතින් හෙට එයාලගේ දවස. වෙඩින් එකක් ගමු කියලා අපි කොච්චර කිව්වත් ලොකු අයියා නෙවෙයි ඒකට කැමැත්ත දුන්නේ. ඒකමයි ගෙදරම චාම් විදිහට අපේ අක්කගේ එන්ගේජ්මන්ට් එක ගන්න ලෑස්ති කළේ. ඒත් ඊට කලින් මට ඕනේ වුණේම එක පැයකට හරි අපේ පුංචි කටුමැටිගේ බලලා එන්න යන්න. ඒකමයි මං ඒ දේව් අයියට බල කෙරුවේ. ඒත් එයා නෙවෙයි ඒ දේ කනකට ගත්තේ. අපි නිදහසේ ගිහින් ඉමු සුද්දි. හෙට අයියලගේ එන්ගේජ්මන්ට් එකෙන් පස්සේ. එයා මාවේ දෙපා මතට අරගෙන ඉන වටේ අත් යවලා ඒ පපුවට මගේ පිට හේතු කරගෙන මේ ආදරෙන් කියන්නේ එයා යන්න බෑ කියපු එකට මං තරහ ගනීවි කියලා. හැබැයි හෙට එන්ගේජ්මන්ට් එක ඉවරුණු ගමන් අපි ගිහින් එන්න යමු අයියේ. මං හුරතලින් වගේ එහෙම කිව්වහම එයා මගේ කම්පෙත්තක් හපලා hina වුණේ හරි මනමාල තාලෙට. පිස්සි අර ආරාට ගිහින් වැඩ ටිකට උදව් වෙනවා. මං මේ ටික ඉවර කරලා එන්නම්. නෝක්කාඩුවට එයා එහෙම කිව්වහම මං එතනින් ගියේ එයාගේ නාය උඩින් ලාවට හපලා දිවක් දික් කරලමයි. එයා ඉතින් hina වීගෙනම බලාගෙන හිටියේ මං යන දිහා. මං යනකොට ආරාත් කට්ටියත් එක්ක මුළු සාලෙම සරසනවා. මාරම ලස්සනයි. අයියා අක්කව සැලුන් එකට එක්ක ගිහින් බෝනිකි එක්කම ආවෙත් එවෙලේ. අනේ අක්කා සැලුන් එකට ගිහින් ආවට පස්සේ තවත් ලස්සන වෙලාද කොහෙද. අක්කේ මට හරි සතුටුයි. ඔයා ඔහොම ඉන්නව දැක්කම. අම්මයි තාත්තයි කොහේ හරි ඉඳන් බලාගෙන ඇත්තේ අපි දිහා. අක්කා ළඟට ගිහින් මං එහෙම කියද්දි මගේ ඇස්වල වගේම ඒ ඇස්වලත් කඳුළු. මට විශ්වාසයි ලොකු අයියා පන්නටත් වඩා අක්කව ආරක්ෂා කරන වග. අයියටයි අක්කටයි ටිකක් පාඩුවේ ඉන්න කියලා මං බෝනික්කි අරගෙනම ආරාත් දේව් අයියා දෙන්නට උදව් කරන්න ගියේ හෙට දවස ගැන ඉහටත් උඩින් බලාපොරොත්තු තියාගෙන. තව චූටි මේකප් ටිකක් දාමු. එතකොට ඔයා තවත් ලස්සනට ඉඳීමීනු. මං අක්කගේ කාමරේට යනකොට ඇහුනේ සැලුන් එකේ අක්කා කියාපු කතාව. එතකොටයි මං අක්කා දිහා බැලුවේ. හරි ලස්සනයි එයා. සුරංගනාවියක් වගේ. නිලට හුරු නිල් පාට දුහුල් සාරියට එයාගේ නාරි ලක්ෂණ ඕනිවටත් වඩා කැපිලා පෙනුනේ හරි ලස්සනට. කොණ්ඩේ උස් කරලා ලස්සන කොණ්ඩ විලාසිතාවක් දාලා මාරම ලස්සනට හැඩ කරලා තිබුණේ දැක්ක ගමන් වශී වෙන විදිහට. එයාව එහෙම දැක්කහම මට කඳුළු ඉනුවේ මේ එදා හිටපු අක්කමද කියලා සිහි වෙද්දි. මගේ ඇස්වලින් කඳුළු වැටුනේ දැනුණු සතුට දරා ගන්න බැරි වෙද්දි. මගේ අක්කට ඇස් වහක් නම් වදින්න එපා. සතුටින් ඉන්න අක්කේ. මං ළඟට ගිහිල්ලා එයාගේ දෙපා වැඳලා ආදරෙන් තුරුල් කරගත්තේ එහෙම කියලා. එයාගේ ඇසුත් ලාවට රතු වෙලා තිබුණත් අඬන්න දුන්නේ නෑ මං එයාට. නැකතට තව වෙලාව තියෙන හින්දම මං අක්කටත් ඉක්මනින් ලෑස්ති වෙන්න කියලා මගේ කාමරේට ගියේ දේව් අයියා මට ගෙනත් දීපු ලෙහෙංගා එක ඇඳගන්න. තද කළු පාට රෙද්දේ සිල්වර් පාටින් හැඩ දාලා තිබ්බ එකේ තිබ්බේ පුදුම ලස්සනක්. දේව් අයියට මෙච්චර ලස්සනට ඇඳුම් තෝරන්න පුළුවන් කියලා දැනගත්තේ අද මං.
ඉක්මනට මං ඒක ඇඳගත්තේ තවත් පරක්කු වෙන්නේ නැතුව. දිග සායේ ඉනට කරලා ඇඳලා ලෙහෙංග එකේ ජැකට් එක ඇන්දමයි මට දෙයියන් සිහි වුණේ. දෙයියනේ ඒ ජැකට් එක තිබ්බේ පපුව වැහෙන ගානට විතරක්ම වෙද්දී මුළු පිටම ආවරණය වෙලා තිබ්බේ කළු පාට ලේස් රෙද්දකින්. ලැජ්ජයි මට මේ ඇඳුම ඇඳන් එළියට යන්නත්. ඒත් වෙන කරන්න දෙයක් නැතිකමට දේව් අයියට හිතින් බැන බැනම ලෑස්ති වෙලා කොණ්ඩෙටත් පොඩි ස්ටයිල් එකක් දාලා රෝස් පවුඩර් ටිකක් එක්ක ලිප්ස්ටික් ටිකක් ගැහැවේ. එතකොට මට ඇහුනේ දොර ලොක් එක අරින සද්දේ. මං බැලුවේ කවුද කියලා. එයනේ දේව් අයියා. පුදුම ලස්සනක් එයා. කළු පාටම ෆුල් කිට් එක ඇඳලා හිටියේ හරියට මටම කැපෙන්න වගේ. මාව දැකපු ගමන් ඒ ඇස් ලස්සනට දිලිසුණු හැටි දැක්කම මම මොකුත් කියන්නත් කලින් එයා ආවේ මන් ළඟටම හුස්ම වදින නොවදින ගානට ලං වෙලා. මගේ කෙල්ලගේ ලස්සන අද ගොඩාක් ලස්සනයි මගේ මැනිකර්. එයා උගුරෙන් වගේ හැඟීම් ඇවිස්සෙන හඬකින් රහසින් වගේ මගේ කනට කොඳුරලා කියද්දී සත්තයි මගේ පපුවත් ගැහෙන්න ගත්තා සද්දෙටම. අයියේ මට ලැජ්ජයි. මොකුත් කියන්න පසුද්දි. මගේ දෙතොල් උඩට දබර ඇඟිල්ල තියපු එයා මට මොකුත්ම කියන්න නොදී මගේ ගෙල පාමුලට තොල්පෙටි තිබ්බේ එක අතකින් මගේ නිරුවත් කුස දිගේ දෑඟිලි වලින් රටා මවමව. මාව හිරිවැටිලා ගියා ඒ ස්පර්ශවලට නම්. මං නම් මොකුත් දැක්කේ නැතෝ. ආරාත්ගේ කටහඬ ඇහෙද්දී එයා මගෙන් ඈත් වුණේ. පුදුම ලැජ්ජාවක් හිතුනේ මට ඇත්තමයි. ඒත් දේව් අයියට නම් නෑ වගක්. ආරාත් බොරුවට අතින් ඇස් දෙකත් වහගෙනම හිනා වෙනවා එතැන්ට වෙලා. මං මේ හැම තැනම තොම්සලා දෙන්නව හොයනවා. කොහෙද ඉතින් මෙතන ලව් කරන්න පටන් අරන්නේ? ආරාත් ඔහේ කියවනවා කට ඇරගෙන එතැනටත් වෙලා. ආරාත් පස්සේ හරියටම මාව දැක්කේ. ආරාත් මගේ ඉහේ ඉඳන් දෙපතුලටම බැලුවේ හරි ලස්සනට හිනා වෙලා. මගේ ඉප්පි අද ලස්සනයි මනමාලිටත් වඩා. මං ළඟටම ඇවිත් ආරාත් එහෙම කිව්වේ ඔළුවත් අත ගාලා නලදත් පේන්නම ලස්සනට හිනා වෙලා. යමු සුද්දි. එහෙම කියලා දේව් අයියා මගේ ඉනවටින් අත් යවලා පපුවට ලං කරගත්තේ මං ඒ විසල් අතක එල්ලුනේ හරි ආඩම්බරයකින් වගේ. ආරාත් අපේ පිටිපස්සෙන් එද්දී එයයි මමයි එකටමයි පඩිපෙළ බැස්සේ. ඒ හිටපු හැමෝගෙම ඇස් අපි දිහාවටයි දැල්විලා බලන් හිටියේ.